උදේ දවල් රෑ ඔහේ ගෙවිලා යනවා. සමහර වෙලාවට කාලය නවත්තලා තියාගන්න ඕනේ වුණත් එහෙම කරන්න හිතෙන්නේ නැති දවස් අනන්තයි අප්‍රමාණයි. ජීවිතවලට එන ප්‍රශ්න, ගැටලු, කරදර ඒවා ගැන හිතා ජීවිතේට ඔහේ යන්න දීලා කිසිම බලාපොරොත්තුවක් නැතුව බලන් ඉන්නම් වාලේ මට මොකක්ද මේ වෙලා තියෙන්නේ, ඉස්සරහට මොකක්ද කරන්න වෙන්නේ, කිසිම අරමුණක් නැතුව ඔහේ කල්පනා කර කර කාමරයකට වෙලා තමන් ගැනවත් හිතන්නේ නැතුව, අනාගතය ගැන හිතන්නේ නැතුව ගත කරන කාල අනන්තයි අප්‍රමාණයි. මේ වගේ බිඳ වැටීම්, මේ වගේ කඩා වැටීම් ඕනම කෙනෙක්ගේ ජීවිතයකට සිද්ධ වෙන්න පුළුවන්. ඒක ඊයේ දවසේ වෙන්න පුළුවන්, අද දවසේ වෙන්න පුළුවන්, හෙට දවසේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අනාගතයේ කවදා හරි දවසක වෙන්න පුළුවන්. ඒ කඩා වැටීම්, ඒ බිඳ වැටීම් අපිට නවත්තන්න බෑ. නමුත් වැදගත් වෙන්නේ අපි ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියන එක මත. අපිට සිද්ධ වෙනවා එකම තැන නැවතිලා ඉන්නව වෙනුවට අපේ ජීවිතේ කොහොම හරි පියවරෙන් පියවර උඩට ගෙනියන්න, ගොඩ දාගන්න. එහෙම නැති වුණොත් අපිට සෑහෙන දුරක් ආපස්සට යන්න සිද්ධ වෙනවා. කොච්චර ආපස්සට යන්න හිතුණත්, සිද්ධ වුණත් අපි උත්සාහ කරන්න ඕනේ කොහොම හරි අපිව ඉස්සරහට තල්ලු කරගෙන අපේ අරමුණු, අපේ හීන ඉස්සරහට ගෙනියන්න ඕනේ කියන එක. කොච්චර එපා වුණු දවසක් වුණත්, එපා වුණු කාලයක් වුණත්, අතහරින්න හිතුණත් අපි උත්සාහ කරන්න ඕනේ කොහොම හරි අල්ලගෙන ඉස්සරහටම යන්න. ඉතින් ජීවිතේ මෙහෙම නිකන් ගත වෙන්න දෙනවද? මේ ජීවිතේට වෙනසක් කරනවද කියන එක කල්පනා කරන්න ඕනේ ඔයා. එකම තැන තමන්ගේ ජීවිතය අතහැරලා දානවට වැඩිය ඉස්සරහට යන්න ඕනේ කියන එක ඔයා හිතන්න ඕන.